අද අපි කියන්න යන්නේ රුපියල් 5000කින් කරන්න පුළුවන් බිස්නස් ಜಾති පහක් ගැන. මේක කාන්තා පිරිමි ભેදයකින් තොරව ඕන කෙනෙකුට කරන්න පුළුවන් දේවල් පහක්. ඔබ මේ වෙලාවේ ආර්ථික පැත්තෙන් හොඳටම වැටිලා රුපියල් 5000ක් විතරක් නම් අතේ ඉතුරු වෙලා තියෙන්නේ. මෙන්න මේ දේවල් වලින් එකක් කරලා බලන්න. ඒ රුපියල් 5000 ලක්ෂයක් කරගන්න පුළුවන්. මේ කියන හැම දෙයක්ම අපි කරලා තියෙන නිසා තමයි විශ්වාසයෙන් කියන්නේ මේ දේවල් වලින් ගොඩ යන්න පුළුවන් කියලා. ඒ වගේම මේවෙන් කොච්චර ලොකු ප්‍රොෆිට් එකක් එනවද කියලා අත්දැකීමෙන්ම අපි දන්නවා. ඉතින් වැඩිය කතා කරන්නේ නැතුව මේ බිස්නස් අයිඩියාස් පහ මොනවද කියලා අපි දැන් බලමු. පළවෙනිම දේ තමයි ඔයාට පුළුවන් බේබි ප්‍රොඩක්ට්ස් සෙල් කරන්න. ඔය පොඩි බේබි අයිටම්ස් ගොඩාක් ලාභෙට කොළඹ කොටුවෙන් ගන්න පුළුවන්. පොඩි අයට වචන සහ පින්තූර කියා දෙන්න ගන්න මේ වගේ පොඩි පින්තූර කාඩ්පත් ඔයාට රුපියලට 2කට ගන්න පුළුවන්. මේ ගන්න අයිටම් ඔයාට පුළුවන් Facebook එකේ හරි TikTok එකේ හරි විකුණන්න. ලොකු සේල් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් කාඩ් 10ක සෙට් එකක් එළියේ විකුණන්නේ රුපියල් 100ට 150ට. ඒ කියන්නේ එක කාඩ් එකක් රුපියල් 10යි. නමුත් ඔයා මේව කොටුවෙන් ගන්න සෙට් එකම රුපියල් 10ට 20ට. එතකොට ඔයාට ලාභෙ විතරක් එනවා 100ට 500ක්. ඒ කියන්නේ 5 ගුණයක්. මේ වගේ අයිටම් වලට Facebook එකේ සහ TikTok වල ලොකු ඉල්ලුමක් තියෙනවා. මේවා දාන සැනකින් විකිනෙන ಜಾති අයිටම්. පින්තූර කාඩ් විතරක් නෙමේ මේ වගේ රෙදි මැටීරියල් එකකින් හදපු පින්තූර කතාපොත් තියෙනවා රුපියල් 100ට 150ට කොටුවෙන් ගන්න පුළුවන්. මේවා Facebook එකේ විකිනෙන්නේ රුපියල් 450ට 500ට. අර මේක නිකන් කඩදාසි වගේ නෙමේ රෙදි වලින් හදපු පොතක් නිසා ඕනනම් හොදන්න පුළුවන්. වතුර ඉහිරුණාට ගැටලුවක් නැහැ. බබාලා ඉරලා දාන්නෙත් නැති නිසා අම්මලා හරි ආසයි මේ වගේ රෙදි වලින් හදපු පොත් බබාලට අරන් දෙන්න. මේවා මිනිස්සු ගන්නේ හොය. ඉතින් මේ වගේ අයිටම්ස් ටිකක් කොටුවෙන් අරගෙන අවිල්ලා Facebook page එකේ හරි TikTok එකේ හරි දැම්මොත් ඔයාට ලිමිට් කරගන්න බැරි තරමටම ඕඩර්ස් එනවා. ඉතින් බේබි අයිටම්ස් තමයි මම මුලින්ම රෙකමන්ඩ් කරන බිස්නස් අයිඩියා එක ඕන කෙනෙකුට පහසුවෙන් කරන්න පුළුවන්. ඊළඟ බිස්නස් අයිඩියා එකත් මම කියන්නම් පොඩි ඉලෙක්ට්‍රික් අයිටම්ස් විකුණන එක. ඔයාට පුළුවන් රුපියල් 50ට 60ට කොටුවෙන් පොඩි ඉලෙක්ට්‍රික් අයිටම්ස් ගන්න. ඒ කියන්නේ ඔය hand free phone battery, tempered glass, phone holders වගේ දේවල්. මේ ඔයා බල්ක් ගන්නකොට ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් ගන්නකොට එක කෑල්ලක් වැටෙන්නේ රුපියල් 50ට 60ට. එතකොට ඔයාට රුපියල් 5000කින් කෑලි 100ක් ගන්න පුළුවන්. මේවටත් ඔය Facebook එකේ ලොකු ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන්ම Nokia phone වලට දාන පොඩි බැටරි වලට. ඉතින් මේ බැටරියක් ඔයාට පුළුවන් 50ට අරගෙන රුපියල් 250ට 300ට විකුණන්න. 300ක ලාභයක් ගන්න පුළුවන්. ඔයාට නිතරම කොළඹ කොටුවේ ගිහිල්ලා මේක අරන් එන කරදරයි නම් සමහර shops තියෙනවා. ඔයාට පුළුවන් online order එකක් දාලා ගෙදරටම courier කරගන්න. එතකොට ඔයාට ගමනට යන කාලය සහ වියදම තවත් ඉතුරුයි. මේ electric items විකුණන්න පුළුවන් තවත් තැනක් තමයි YouTube වීඩියෝ හදලා පොඩි review එකක් කරන එක. ඊට පස්සේ මේ review එක බලන කට්ටියම මේ products මිලදී ගන්නවා. ඔයාලා දැකලා ඇති ලංකාවේ ගොඩක් electric items review කරන වීඩියෝ තියෙනවා. එයාලා ගොඩාක් කරන්නේ ඒ අයිටම්ස් එක බලන කට්ටියට විකුණන එක. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහටම try කරලා බලන්න. අඩු ගණන් වල ඉලෙක්ට්‍රික් අයිටම්ස් කියන්නේ හොඳට ප්‍රොෆිට් හොයන්න පුළුවන් කැටගරි එකක්. ඊළඟ බිස්නස් අයිඩියා එක තමයි කොස්මැටික් අයිටම්ස් ඔන්ලයින් විකුණන එක. නිකමට ඔයා Facebook එකට TikTok එකට ගිහිල්ලා බලන්න කොස්මැටික් අයිටම්ස් විකුණන කොච්චර pages තියෙනවද කියලා. Facebook marketplace එකට ගිහිල්ලා බැලුවත් ඒ වගේම තමයි. කොස්මැටික් අයිටම්ස් කියලා කිව්වම සුදු වෙන ගාන ක්‍රීම් ಜಾති විතරක් නෙමෙයි. ඔය nail polish, lip balm, කොණ්ඩකටු, bull band ඒ වගේ දේවලුත් සෑහෙන demand එකක් තිබෙන අයිටම්ස්. තරුණ වයස ගෑනු ළමයි සහ ඔෆිස් යන කට්ටිය සෑහෙන කැමති මේ වගේ products online order කරලා ගෙදරට ගෙන්න ගන්න. ඉතින් ඔයා මේ products Facebook එකේ විකුණ ගත්තොත් limit කරන්න බැරි තරමට orders එනවා හිතා ගන්නවත් බැරි වෙයි. නමුත් මේකේ වැඩේ තියෙන්නේ සමහර ක්‍රීම් ಜಾති වල තියෙන අහිතකර දේවල් නිසා ගාන කාට හරි ඇලර්ජික් එකක් වගේ ආවොත් ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා මං කියන ක්‍රීම් ಜಾති විකුණන්නේ නැතුව ඒ කියපු පොඩි items ටිකක් විකුණලා බලන්න ලොකු වේදමක් යන්නේ නැහැ. රුපියල් 5000ක බඩු ගත්තොත් ඔයාට රුපියල් 10000ක විතර profit එකක් හොයන්න පුළුවන්. ඊළඟ බිස්නස් අයිඩියා එක තමයි ජුවලරි අයිටම් සෙල් කරන එක. ජුවලරි කියලා කිව්වේ මාල වලලු විතරක් නෙමෙයි ඔය කරාබු, ප්ලාස්ටික් අයිටම්, nail stickers, tattoos, bracelet අන්න ඒ වගේ අයිටම්ස් වලට Facebook එකේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඔය නිකන් ඉන්න වෙලාවට Facebook එකේ, TikTok එකේ trending යන products මොනවද කියලා search කරලා බලන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ products ගෙන්නලා මේ marketplace එකේ sell කරන්න. තරුණ ladiesලා office යන කට්ටිය ගොඩාක් කැමති මේ දවස්වල trending products මිලදී ගන්න. ඉතින් ඔයා ජුවලරි අයිටම් විකුණන්න බලාපොරොත්තු
බලාපොරොත්තුවෙන් ඉන්නව නම් නමගේ Facebook pages ටිකක් follow කරලා තියාගන්න. එතකොට ඔයාටම idea එකක් එනවා මොන වගේ products වලටද වැඩිපුර කට්ටිය කැමති කියලා. එතකොට ඔයා orders ගන්න ඕනේ අන්න ඒ වගේ products. ඔය jewelry items ගන්නකොට සාමාන්‍යයෙන් එකක් වැටෙන රුපියල් 100යි 200යි. නමුත් ඔයා විකුණන රුපියල් 4500කට. එතකොට ඔයාට මේකෙන් එකකට එකක් ලාභයි. සමහර වෙලාවට කොණ්ඩකටු ගන්නේ 750 රුපියලට. ඉතින් මේ කිව්ව ಜಾති හතර හොඳට ප්‍රොෆිට් කරන්න පුළුවන් බිස්නස් ಜಾති හතරක්. මේ හතරම අපි කරලා තියෙන නිසා තමයි විශ්වාසයෙන් කියන්නේ ඔබත් කරලා බලන්න ලොකු වාසියක් ගන්න පුළුවන්. ඉතින් පස්වෙනි එකත් මම කියන්න. ඊළඟ අයිටම් එක තමයි home decoration සහ විසිතුරු බල්බ් වර්ග විකුණන එක. ඔය බල්බ් කියලා කිව්වේ CFL බල්බ් නෙමෙයි. ඔය පාටිස් වලට නිවාස අලංකරණයට ගන්න විසිතුරු බල්බ් එහෙම සෑහෙන්න කොටුවේ විකුණන්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි පාටිස් වලට අවශ්‍ය බැලූන් වර්ග, බිත්තිවල එල්ලන අකුරු, ක්‍රේප් ඒ වගේ සරසන්න ගන්න අයිටම්ස් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා Facebook එකේ. මොකද ඔය පාටි වගේ ඒවා ගොඩාක් වෙලාවට කලින් ප්ලෑන් කරලා කරනේව නෙමෙයි හදිසිය මතක් වෙලා කරනේවා. එතකොට Facebook එකට ගියා සර්ච් කරා හොඳ ප්‍රොඩක්ට් එකක් අහු වුණා ඒක ඔන්ලයින් ඕඩර් කරා. ඔය විදියට තමයි ගොඩාක් පාටි අයිටම්ස් සහ හෝම් ඩෙකරේෂන්ස් අලෙවි වෙන්නේ. මොකද ලංකාවේ වෙනම පාටි අයිටම්ස් ඔත් හැම නගරයකම දකින්න නැහැ. ඒ නිසා ඔන්ලයින් පාටි අයිටම්ස් හෝම් ඩෙකරේෂන්ස් විකුණන අයට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඔය බිත්තිවල අලවන සමනල්ලු වගේ ස්ටිකර් ලස්සන ලෑම්ප් ෂේඩ් පාටි ලයිට්ස් වගේව තමයි ගොඩාක් වැඩිපුර විකිනෙන්නේ. මේවා ඉතින් මහ ලොකු ගාණක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එකකට එකක් වගේ ලාභයක් තියාගෙන දෙන්න පුළුවන් අයිටම්ස්. මම මේ ප්‍රොඩක්ට් සාමාන්‍ය රුපියල් 5000ක් විතර බඩු ගෙනල්ලා ලාභය ලැබුණාට පස්සේ ටික ගන්න ප්‍රමාණය 8000 10000 15000 වගේ විදිහට ටික වැඩි කරන්න. එතකොට තමයි ඔයාගේ බිස්නස් එකට දාලා තියෙන කැපිටල් එක වැඩි වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ බිස්නස් එක grow වෙන්නේ. ඉතින් දැන් ඔයාලා හිතනවා ඇති මේක මේ මොනවා හරි ප්‍රොඩක්ට්ස් කැලේ ටිකක් හොයාගෙන අහුලගත්ත වීඩියෝ එකක් කියලා. නෑ එහෙම නෙමෙයි මේ සියලුම දේවල් අපි කරලා තියෙනවා. ඒ වගේම අපි එකෙන් හොඳට ප්‍රොෆිට් කරලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාසයෙන් කියන්නේ මේ බිස්නස් අයිඩියාස් ටික කරෝතින් ඔබට හොඳ මැච් එකක් ගහන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අර ක්‍රීම් ಜಾති වලටත් අපි කිව්වා වගේ සමහර ඒවා ගෙනල්ලා හිරේ විලංගුවේ වැටෙන්න එපා. මොකද කාට හරි අසනීප තත්ත්වයක් ඇති වුණොත් ඒකේ වගකීම පැටවෙන්න එක විකුණපු කෙනාට. මම වැඩියෙන්ම රෙකමන්ඩ් කරන්නේ ඔයගොල්ලෝ ඉලෙක්ට්‍රික් අයිටම්ස් ටිකක් හරි බේබි ප්‍රොඩක්ට්ස් ටිකක් හරි ගෙන්නලා පටන් අරගන්න. ඔයාගම ලොකු වෙරයිටි එකක් තියෙන එක ගොඩාක් හොඳයි. මොකද කවුරු හරි කස්ටමර් කෙනෙක් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ඉල්ලුවොතින් ඔයා ගාව එක තියෙන තත්ත්වයට ඔයා එන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ බිස්නස් එක මිනිස්සු අතරට යන්නේ. ඔයා රුපියල් 5000ක බඩු ගෙනාවොතින් අනිවාර්යෙන් රුපියල් 8000ක විතර ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඊළඟ වතාව රුපියල් 5000ට වැඩියෙන් බඩු ගේන්න, ඒ කියන්නේ රුපියල් 8000ක 10000ක විතර බඩු ගේන්න ඊළඟ වතාවේ. ඔය විදිහට ටික කැපිටල් එක වැඩි කරගෙන යනකොට දන්නේම නැතුව දවසක ඔයාගේ බිස්නස් එක ලොකු ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙයි. ඉතින් උනන්දුවයි විශ්වාසයයි කැපවීමයි තියෙනවා නම් ඔයාට පුළුවන් මේකෙන් ලොකු බිස්නස් එකක් හදාගන්න. ඉතින් ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඒ විතරක් නෙමෙයි ඔයා දන්න බිස්නස් අයිඩියාස් තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් කරගෙන යන්න අනිත් අයට දකින්න පුළුවන් විදිහට.